හරි guys අද අපි අලුත් වීඩියෝ එකක් අද අපි මේ බස් සිමියුලේටර් ගේම් එකෙන් ගහන්න යන්නේ ටිකක් දුර ලොකේෂන් එකක්. ඒකට යන්නේ විනාඩි 10ක් විතර යනවා. අපි යන්නේ හිතාගෙන ඉන්නේ සිතුල්පාවුවට. ඉතින් ඔය වීඩියෝ එකෙන් අපේ වීඩියෝ එක බලාගෙන ඉඳී කියලා අපි හිතනවා. එහෙනම් ඉතින් අපි සිතුල්පාවුවට යන ගමන ආරම්භ කරමු. එහෙනම් ඉතින් guys මම මෙතනට මයික් එක ඕෆ් කරනවා. යට ගිය ගමන් මේ මොඩ් ඒක නිසා මොඩ් බාස් මොඩ් එක ඒක නිසා ඔන්න ඊළඟ වීඩියෝ එකකින් අපි ඊටත් වඩා දුර ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් වීඩියෝ එක ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා කමෙන්ට් කරන්න. එහෙනම් මම මේ වීඩියෝ එකේ මැදදී ආයෙත් කතා කරන්නම්. මේකේ මිනිස්සු නගින්න ටික වෙලා යනවා. ඒක තමයි මේ ගේමින් එකේ තියෙන එපාම වෙන එක. හරි ඔන්න දැන් අපි ගමන පටන් ගන්න යන්නේ. මම හිතුවා ලයිට් උත් දාගෙන යන එක හොඳයි කියලා දවල්ට උනත්. එහෙනම් අපි දැන් ගමන යන්න පටන් ගමු. ගමන ඉවර වෙච්ච ගමන් මම ඔයගන්ට ආයෙත් කතා කරනවා. එහෙනම් අපි යනවා. හරි guys අන්දරන් අපි චුට්ට ගොඩාක් දුරක් ඇවිල්ලා ඉන්නේ. මේ තව ටික දුරකින් සිතුල්පාවට ළඟා වෙන්න පුළුවන් ගන්න මැප් එකක් පේනවා කොනේ තියෙන.
ඉතින් බස් එකත් උකන් පේන ලස්සනට දම් රැජින ගන්න පුළුවන් මේකේ දම් රැජින එච්චර සෙට් නෑ මේ ගේම් එක ගහනකොට. يعني එන්ජින් එක ටිකක් අදින්නේ නෑ දම් රැජින එකේ ටික වෙලාවක් ගිහලා අපි දැන් යන්නේ බස් SL ටීම් එකේ තියෙන හොඳම බස් එක කුම්බියා එකේ. මේ DC games කියන කට්ටිය හදලා තියෙන ගේම් එක මේ සයිඩ් නම් හොඳ සුපිරි එකක්. හැබැයි බස් එකේ ටිකක් වෙලා හයියෙන් යනකොට කන්ට්‍රෝල් නෑ. ඉන්සයිඩ් වීව් එකෙන් තමයි හොඳටම කන්ට්‍රෝල් එන්නේ. outside view එකේදී නම් gaming steering wheel එකක් තියෙන එකෙන් තමයි හොඳටම control. ඉතින් guys කතා කර කර හිටිය ඇති කියලාත් මට හිතෙනවා. අපි එහෙනම් තව හයියෙන් යමු. light off කරන් යන එක හොඳට මේකේ පොලිසියත් අල්ලනවා. හරි guys අපි යන ලොකේෂන් එක ගාටම ඇවිල්ලා තියෙන්නේ. මේ පාලම් පහුවෙච්ච ගමන් සිතුල් පවුවට ගොඩක් ළඟයි. එහෙනම් අද වීඩියෝ එකේ සමුදෙන්නත් එක්කම අපි සිතුල් පවුවට ළඟා වෙලා තියෙන්නේ. ඉතින් සිතුල් පවුවට යනකොට මේ පාලම අනිවාර්යෙන් හම්බ වෙනවා. නැත්නම් අනිත් පැත්තෙන් යන්න පුළුවන්. මේ අපි හම්බන්තොට ඉඳන් යන්නේ. කතරගම ඉඳන් යනකොට සිතුල් පවුවට ගොඩක් ළඟයි. බස් එකේ පිකප් එක දැන් ටිකක් මදි වුණා. ඒත් අපි තාම ටිකක් එක අල්ලනවා. ඔන්න අපි බස් එකෙන් බහැලා බලමු view එක කොහොමද කියලා. කෝකල කියලාත් බස් එකේ ලයිට්ස් ටික දාන්න ඕන. ලයිට්ස් ටික දැම්මේ නැත්නම් බස් එකේ ලස්සන පේන්නේ අපිට. ඉතින් මේ ගේම් එක ගොඩක් හොඳට ඩිසයින් කරලා තිනවා. ඩිසයින් කරපු එක්කෙනා වුණා. පිටිපස්සෙන් කිසි වාහනයක් එන්නේ නැහැ කියලා හිතනවා. දැනට අවුලක් නැහැ. ඉස්සරහින් ලොකු කානුවක් සෙට් වෙනවා කතරගම දේවාල පාරත් එක්ක. ඉතින් ඒක නම් අපිට වඩම්ම නැහැ. කොහොමද මේ බස් එකේ ලස්සන? වයිපරේ දැම්ම බලමු වැඩ ගන්නවද කියලා. කාලෙකින් ඉතින් බස් එකක් පදිනවමනේ. ෂායසුත් ගහනවා බස් එක. අයින අපි දැන් බස් එකේ නැගලා ජර්නි එකේ ඉතුරු ටිකට යන්න ලෑස්ති වෙමු. කවුද වයිපර් දැන් මේ බස් එකේ. එහෙනම් තා ටිකෙන් හම්බෙමු. එහෙනම් guys ගමනට අපි පිටත් වෙමු.
ඕගොල්ලෝ හිතන තරම් මේ ගේම් එකේ හරවන්නේ හැම ලේසි නෑ. දැක්කනේ කලින් වෙච්ච දේ තවඩින්ගෙන් වැවේ තමයි. ඉතින් ඕගොල්ලෝ මේ වීඩියෝ එක බලන් ඉන්නවා නම් මේක බලන්න හොඳ වීඩියෝ එකක් නම් subscribe කරලා කමෙන්ට් කරන්න. ඊළඟට අපි කොහෙද යන්න ඕන ලොකේෂන් එක කියලාත් සිලෙක්ට් කරන්න. නෑ ඔයගොල්ලෝ කමෙන්ට් කරන්න. අපි ලිස්ට් එකක් එවන්න ගේම්ස්. අපි Minecraft ගහනවා, Craft World ගහනවා, Bus SL ගහනවා. තව ගොඩාක් ගේම්ස් ගහනවා. ස්කේරි ටීචර් තමයි අපි පුලිම ගන්න පටන් ගත්ත ගේම් එක. ආපෝ ඉස්සරහා බස් කාර්යයක් තටම යනවා වගේ පේනවා. හරි තව ටික දුරකින් අපි ඉස්සරහා වංගු වෙන්න අපේ ලොකේෂන් එක හම් වෙනවා කියලා මම හිතනවා. එහෙනම් දැන් මම කතාව නවත්තනවා. හරි guys අපි දැන් සමු ගන්න ලෑස්ති වෙමු. මෙතනින් ඉවරයි. හරියටම හරි. කෝකරත් කියලා එළිය වීව් එක බලලා යමු. මෙන්න බස් එක. අපේ බස් එක තමයි මේ තියෙන්නේ. ලස්සනම බස් එක. හොඳයි. Hari guys, එහෙනම් thank you.